ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පිටරට ඉන්න කෙනෙකුට කොහොමද තමන්ගේ නිවසේ තියෙන කැමරා පද්ධතිය ඇඩ් කරගන්නේ. එහෙම නැත්නම් ඒ කැමරා පද්ධතිය කොහොමද නිරීක්ෂණය කරන්නේ කියන එක. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයකට උත්තරයක් තමයි මම මෙන්න මේ විදිහට ඔයාලට අද වීඩියෝ එකකින් අරන් එන්නේ. පොඩ්ඩකට හිතන්න ඔයා ඉන්නේ පිටරට. හැබැයි කැමරා පද්ධතිය තියෙන්නේ ලංකාවේ. ඔයා පිටරට ඉද්දින් ඔයාගේ ගෙදර කැමරා පද්ධතියක් ඉන්ස්ටෝල් කරනවා. ඔබට අවශ්‍ය වෙනවා ඔබේ නිවසේ තියෙන මෙන්න මේ කැමරා පද්ධතිය සජීවීව නිරීක්ෂණය කරන්න. ඒ වගේම තමයි රෙකෝඩින් බලන්න, පේ කරන්න ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වුණාට ඔයා ඉන්නේ පිටරට, ඒ වගේම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක තියෙන්නේ පිටරට. එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එකට ඩිවයිස් එක ඇඩ් කරගද්දී මෙන්න මේ කැමරා තියෙන ස්ථානයේ ස්ථාපනය කරලා තියෙන මොනිටරින් අපිට සෙටින්ස් වලට ගිහිල්ලා QR කෝඩ් එක ස්කෑන් කරන්න ඕන. ඉතින් ඒ වැඩේ ඔයාට කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා ඉන්නේ පිටරට නිසා. ඒ වගේම තමයි අපි අද කතා කරන්නේ Hikvision brand එකේ DVR ගැන. ඉතින් එන්නේ DVR වලින් QR කෝඩ් එක ෆොටෝ එකක් ගහලා ඔයාට එව්වට ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා Hikvision DVR එකේ high security විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාට ඒ වැඩේ කරගන්න බෑ. හරි. දැන් ඔයාට තේරෙනවනේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. එතකොට අපි කොහොමද මේ වැඩේ කරගන්නේ? මෙන්න මේ වැඩේට මම දැන් කියන සියලුම දේවල් හැත්ති කරගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. අංක එක තමයි ඔයාගේ ගෙදර ඉන්නේ කවුද? මම මේ කතා කරන්නේ කැමරා පද්ධතිය හයි කරලා තියෙන ස්ථානයට අදාළ ගෙදර. මෙන්න මේ ගෙදර ඉන්නේ කවුද? කවුරු හරි කෙනෙක් ඉන්න ඕන මේ වැඩේට. අපි හිතමු ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර ඉන්න ඔයාගේ නෑදෑ කෙනෙක්. ඉතින් ඒ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයාටත් පුළුවන් මේ වැඩේ ඔයාට සිදු කරලා දෙන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක එයාට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙම වුණොත් එහෙම ඔයාට ඉතා ඉක්මනින් එයා හරහා ඒ වැඩේ කරගන්නත් හැකියාව තියෙනවා. හරි. අපි බලමු එහෙනම් මොනවද කරන්න ඕන කියලා. පළවෙනි එක තමයි ඒ කියන්නේ ගෙදර ඉන්න එක්කෙනා ගාව තියෙන ඕන ස්මාර්ට් දුරකථනය. ඒ වගේම තමයි එයා තමයි DVR එක ගාව ඉන්නේ. හරිනේ. හරි. එතකොට එයාට සිද්ධ වෙනවා settings වලට ගිහිල්ලා DVR එකේ screen එකෙන් අපිට settings බලන්න පුළුවන්. මෙන්න මේ settings ඇතුළට ගිහිල්ලා මම මේ කියන දේවල් ටික සිදු කරන්න ඕන. ඒවා දැන් පැහැදිලිව, ඉතා පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. හරිද? ඔක්කොම ඉස්සෙල්ලා අවධානයෙන් අහන්න. මෙන්න මේ දේවල් ටික ලං කරගන්න ඕන. ඊට පස්සේ තමයි මම මේ කියන වැඩ ටික සිදු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඔයා ඉන්නේ පිටරට. ඒ වගේම ඔයාටත් ෆෝන් එකක් තියෙන්න ඕන. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕන. අනිවාර්යෙන් මම දන්නවා මේ වැඩේ කරගන්න යද්දී හැමෝටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔයා ගාව තවත් දුරකථනයක් තියාගන්න ඕනි ස්ටෑන්ඩ් බයි. ඒක ඔයාගේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ වෙන්න පුළුවන්. පිටරට ඉන්න කෙනා ගාව තවත් දුරකථනයක් වැඩිපුර ස්ටෑන්ඩ් බයි තියාගන්න ඕන මේ වැඩේට. පැහැදිලිනේ? හරි. ගෙදර ඉන්න කෙනා ගාව එක දුරකථනයක් තිබුණා නම් ඇති. එයාගේ දුරකථනය හොඳටම ප්‍රමාණවත්. පිටරට ඉන්න කෙනා ගාව අනිවාර්යයෙන්ම දුරකථන දෙකක් තියෙන්න ඕන. එයාගේ දුරකථනය සහ තවත් යාළුවෙක්ගේ දුරකථනයක් තියෙන්න ඕන. මොකද WhatsApp හරහා හෝ අපිට මැසේන්ජර් හරහා නැත්නම් ඊමේල් එකක් හරහා යම් කිසි පණිවිඩ හුවමාරු කරද්දී ඇප් එක දාගත්ත ෆෝන් එකකින් මේ වැඩේ කරන්න එපා. අර යාළුවෙක්ගේ හෝ කාගේ හරි දුරකථනකින් තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද ඒකෙන් QR කෝඩ් එකක් එනවා. අන්න ඒ ස්ක්‍රීන් එක අල්ලලා ඒක ස්කෑන් කරන්න ඕන ඔයාගේ දුරකථනේ, ඇප් එක තියෙන දුරකථනේ. අන්න ඒ නිසා තමයි තවත් ජංගම දුරකථනයක් තියෙන්න ඕනමයි කියලා මම කිව්වේ. හරි. එහෙනම් ඔන්න ඒ දේත් ඔයාලා ලැහැත්ති කරගන්න ඕන. හරි. මෙන්න මේ ටික ලැහැත්ති කරගෙන අපි බලමු පිළිවෙලින් පිළිවෙලට මේ වැඩේ සාර්ථකව කොහොමද සිදු කරගන්නේ කියලා. හරි. අපි දැන් එහෙනම් වැඩේ පටන් ගමු. දැන් මම කිව්වා පිටරට කෙනෙක් ඉන්නවා. එයාට තමයි මේ වැඩේ කරලා දෙන්නේ. ඒ වගේම ගෙදර කෙනෙක් ඉන්නවා. එයා තමයි මෙන්න මේ සෙටින්ස් ටික හදන්නේ. ගෙදර ඉන්න එක්කෙනා යන්න ඕන DVR එක ගාවට. DVR එකේ ස්ක්‍රීන් එක ගාවට ගිහිල්ලා එකට හයි කරලා තියෙන මවුස් එක තියෙනවනේ. මෙන්න මේ මවුස් එකෙන් මේ ස්ක්‍රීන් එකේ මැදට ඇවිල්ලා රයිට් ක්ලික් කරන්න. ඉතින් රයිට් ක්ලික් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙනු බාර් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ උඩින්ම තියෙනවා හෝම් එකක අයිකන් එකක් තියෙනවා මෙනු කියලා. මෙන්න මේ මෙනු කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරන් පස්සේ කන්ෆිගරේෂන් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවා. දැතිරෝධයක් වගේ ඔයාලට පේනවා ඇති අයිකන් එකක්. මෙන්න මේක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලා යන්න ඕන network කියන ඔප්ෂන් එකට. මෙන්න මේ network ඔප්ෂන් එක යටතේ මෙනු ඔප්ෂන් තියෙනවා 3ක්. එන්න ඒකේ ඉස්සෙල්ලාම general කියලා තියෙනවා. මෙන්න මේ general එකේ
ඔයාලට පේනවා IP address කියලා තියෙනවා. ඉතින් මේ IP address එක DVR එකේ IP address එක ඒ වගේම අපිට වැදගත් වෙන්නේ default gateway කියලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම මේ 192.168.1.1 කියලා තියෙන්නේ අපේ රවුටරේ IP address එක. ඉතින් 192.168.1.1 SLT කියලා මතක තියාගන්න. ඒ වගේම මොබිටෙල් වලටත් මේක තමයි එන්නේ. ඒ වගේම ඩයලොග් වලට 192.168.1.1 නෙමෙයි එන්නේ 8.1. හරි. ඔයාලා ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ඩයලොග් රවුටර් එකක් නම් තියෙන්නේ කොහොමද IP address එක එන්නේ කියලා. ඒ වගේම SLT මොබිටෙල් වගේ නම් තියෙන්නේ කොහොමද රවුටරේ IP address එක එන්නේ කියලා. ඉතින් ගේට්වේ එකට ඔයාගේ රවුටරේ IP address එක අනිවාර්යයෙන්ම යොදන්න ඕන. ඒ වගේම තමයි සබ්නෙට් මාක් කියලා තියෙනවා. ඒක 255. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම තියන්න. ඒ වගේම IP address එක ගේට්වේ එකට සමාන්තරව යන්න ඕන. ඒ වගේම අවසාන ඉලක්කම් දෙක වඩා කැමති එකක් දෙන්න පුළුවන්. දැන් මේකේ තියෙන 73 කියලා. ඒක 110 215 ඕනම එකක් දෙන්න පුළුවන්. ඒක DVR එකේ IP address එක අපට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලාම තියෙන 192.168.1 කියන එක අනිවාර්යයෙන්ම පල්හැ ගේට්වේ එකට සමාන්තරව තියෙන්න ඕන. ඒ වගේම ඩයලොග් නම් තියෙන්නේ 192.168.8 කියලා තමයි තියෙන්න ඕන. හරි. ඒ විදිහට මුඩ ෂෙයා වෙනවා. අවසාන නම්බර් එක විතරක් අපිට වෙනස් කරන්න පුළුවන්. නම්බර්ස් දෙකක් තියෙනවා 73 කියලා 92 20 ඕනම එකක් වාට ඒක එඩිට් කරගන්න හැකියාවක් තියෙනවා. ඒක DVR එකේ IP address එක. මෙන්න මේ දේවල් ටික හරියට හදාගත්තන් පස්සේ අපිට තව පොඩි දේවල් ටිකක් තියෙනවා සිදු කරගන්න. අපි බලමු ඒ දේවල් මොනවද කියලා. ඊට පස්සේ මේ වැඩේ කරලා පල්ලෙහින් තියෙනවා ජෙනරල් එකට පල්ලෙහින් access කියලා මෙන්න මේකට යන්න ඕන. මේකට ගිහිල්ලා ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් enable කියලා තියෙනවා. මේක enable වෙලා තියෙන්නේ. enable වෙනවා නම් මේ සුදු පාට dot එක දකුණු පැත්තට තියෙන්නේ. disable වුණොත් එහෙම මේ dot එක වම් පැත්තට එනවා. එතකොට දැන් අපිට මේක නිල් පාටින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් එහෙම මේක light වෙනවා. ඒ වගේම කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා තියෙනවා මේකෙන් කොළ පාටින් හරියක් වැටලා online කියලා. ඉතින් මේ online කියලා මේ විදිහට තිබුණොත් තමයි ඔයාට මොබයිල් එකෙන් access හම්බෙන්නේ නැත්නම් access හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත බැලුවොත් එහෙම verify QR code එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ QR code එක තමයි අපි ෆෝන් එකෙන් ස්කෑන් කරන්න ඕන. එතකොට තමයි අපිට මේ DVR එක අපේ ෆෝන් එකට කන්ෆිගරේෂන් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්කෑන් කරද්දී හොඳට මතක තියාගන්න මෙන්න මේ QR code එක ගන්න. දැන් ඔයාලා settings වලට යන විදිහ දන්නවා. ඊට පස්සේ ගෙදර ඉන්න කෙනා එයාගේ දුරකථනයට අනිවාර්යයෙන්ම මේ කැමරා පද්ධතිය කන්ෆිගරේෂන් කරගන්න ඕන. ඒ කියන්නේ මේ ඩිවයිස් එක ඇඩ් කරගන්න ඕන. දැන් මේ ගෙදර ඉන්න කෙනා මේක ඇඩ් කරගන්න ඕනි. මේ ඩිවයිස් එක ඇඩ් කරගන්නවා මේ කැමරා පද්ධතිය. එතකොට එයාගේ ෆෝන් එක තමයි මේන් ඩිවයිස් එක වෙන්නේ. එහෙනම් ඔයාලට දැන් තේරෙනවා ඇති තවත් කෙනෙකුට කැමරා පද්ධතිය බලන්න ඕන නම් මෙයා හරහා අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න ඕන. ෂෙයා කරොත් තමයි පිටරට ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ගෙදර ඇතුළෙම ඉන්න කෙනෙකුට උනත් අනිවාර්යයෙන්ම ආය නැවත මේ QR code එක ස්කෑන් කරලා මේ ඩිවයිස් එක ඇඩ් කරගන්න බෑ. ඒක තමයි මේකේ තියෙන security system එක. ඒක හොඳට අවබෝධ කරගන්න ඕන. එක්කෙනෙකුට පමණයි QR code එක ස්කෑන් කරන්න පුළුවන්. අනිත් හැමෝටම මෙයා හරහා කැමරා පද්ධතිය බලන්න වෙන්නේ. හරිනේ? හරි. දැන් ගෙදර ඉන්න කෙනා QR code එකක් තියෙනවා. මෙන්න මේ QR code එක ස්කෑන් කරන්න ඕන. ඒ ස්කෑන් කරන්න ඉස්සරලා ෆෝන් එකෙන් කරන්න තියෙන පොඩි වැඩ ටික. ඒ වැඩ ටික මොනවද කියලා බලමු. එතකොට ෆෝන් එකෙන් අපි ස්කෑන් කරන QR code එක වෙන්නේ මෙන්න මේ ඔයාට ඉමේජ් එකක් පේනවා. මෙන්න මේ ඉමේජ් එකේ QR code එක මෙන්න මේ settings වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි මේ QR code එක ඕපන් කරගන්නේ. settings ඇතුළට යන්න ඕන. ගිහිල්ලා ඒ වැඩේ කරන්න ඕන මම කරපු විදිහට. අපි එහෙනම් බලමු ওই වැඩේ කරන්න කලින් කොහොමද ෆෝන් එකට ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ. ඒ වගේම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඒ වගේම තමයි ඒ ඇප් එකට ගිහිල්ලා කොහොමද account එකක් හදාගන්නේ. ඒ වගේම තමයි ඒ ඇප් එකට කොහොමද මේ device එක ඇඩ් කරගන්නේ කියලා. හරි. ෆෝන් එක අරගෙන හික්කනෙට් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන Play Store එකෙන්. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් හික්කනෙට් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරගද්දි මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් එනවා. මේක ටච් කරලා දකුණු පැත්තට ඩ්‍රැග් කරන්න. එතකොට මේක මේ වින්ඩෝ එක වම් පැත්තට යනවා. ඒ වගේම තවත් වින්ඩෝ එකක් එනවා. ඒකත් අර විදිහටම කරන්න දකුණු පැත්තට ටච් කරලා ඩ්‍රැග් කරන්න. එතකොට මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් ඔයාට එනවා. ඒකේ start now කියන එක ටච් කරන්න ඕන. ඒක ටච් කරන් පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඔයාට මැසේජ් එකක්. ඒකේ agree කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ එන මැසේජ් එක
ඕකේ කරන්න. ඕකේ කරන් පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. notification enable කරගන්න. ඒක ඕකේ කියලා දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ෆෝන් එකට ඔයාගේ account එක create කරගන්න ෆෝන් නම්බරේ දීලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඒකට දකුණු පැත්තෙන් තියෙනවා email එක දීලා ඔයාට ඔයාගේ account එක create කරගන්න. ඒ වගේම තමයි ෆෝන් එක දෙනවා නම් පිටරට ඉන්න කෙනෙක් නම් ලංකාවේ ටෙලිෆෝන් කෝඩ් නම්බර් එක නෙමෙයි එන්නේ. ලංකාවේ කෝඩ් නම්බර් එක තමයි ධන 94 කියන එක. ඒතකොට පිටරට කෙනෙක් නම් මේ කෝඩ් නම්බර් එක වෙනස් වෙනවා. මෙන්න මේ කෝඩ් නම්බර් එක ගාව තියෙනවා ඊතලයක් පල්ලෙහාට. ඒක ටච් කරන්න පිටරට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒක වෙනස් කරගන්න ඕන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකෙන් ඔයාට අදාළ රට ඔයා සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් ශ්‍රී ලංකන් කියලා තමයි දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක ලංකාවේ ඉඳලා හදන්නේ. ඒ නිසා මම ඒකම තියෙනවා. ඊට පස්සේ ඔයාට එහා පැත්තේ ඕනනම් ඔයාට පුළුවන් ඊමේල් එක දෙන්න. දැන් මම ෆෝන් අයිකන් එක නෙමෙයි ඊමේල් අයිකන් එක තමයි ටච් කරේ. එතකොට ඊමේල් එකකින් තමයි අපි දැන් රෙජිස්ටර් වෙන්න යන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් රෙජිස්ටර් කියන එක දෙන්න. ඉතින් රෙජිස්ටර් කියන එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් එනවා. ඒකේ ඇග්‍රී කියලා දෙන්න. ඇග්‍රී කියලා දුන්නාන් පස්සේ ඔයාට නැවතත් මෙන්න මේ විදිහට ඔයාගේ කන්ට්‍රි එක තෝරන්න වෙනවා. ඒක හරියට තෝරන්න. තෝරලා ඒක දෙන්න. ඒක දීලා උඩින් තියෙනවා ටික් එකක් රයිට් එකක් තියෙනවා. මෙන්න මේ රයිට් එක උඩ ටච් කරන්න. දැන් මෙතන ඇවිල්ලා තියෙන උඩින්ම ඊමේල් කියලා. ඉතින් එන්නේ ස්ථානෙට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඒ වගේම පල්ලෙහින් පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. හොඳට මතක තියාගන්න ඕන මේ account එකට තමයි මේ පාස්වර්ඩ් එක අපි දෙන්නේ. devices වලට නෙමෙයි මේ account එකට තමයි මේ පාස්වර්ඩ් එක අපි යොදන්නේ. ඉතින් මේ විදිහට account එකක් හදාගත්තන් පස්සේ නැවත ඔයාට අලුතෙන් හික්කෙනේ ටැප් එකක් දාගෙන මේකට ඇතුල් වෙනවා නම් අය අලුතෙන් හදන්න ඕනේ නැහැ රෙජිස්ටර් වෙලා ඔයාට ඊමේල් ඇඩ්‍රස් එක දීලා ඒ පාස්වර්ඩ් එක දීලා සයින් ඉන් වෙන්න පුළුවන්. දැන් අපි අලුතෙන්ම මේ වැඩේ කරන නිසා අලුත් account එකක් හදන නිසා ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකට පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක ටයිප් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් පල්ලෙහා තියෙනවා get security code කියලා. ඉතින් එතනදි වෙන්නේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට security code එකක් යනවා. ඉතින් ඒ කෝඩ් එක අපි බලමු කොහොමද එන්නේ කියලා. ඒකට ඔයා get security code කියන එක ටච් කරන්න ඕන. ඒක ටච් කරන් පස්සේ ඔයාට පේනවා දකුණු පැත්තේ ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් හරියට නිවැරදිව දෙන්න ඕන. කැපිටල් නම් කැපිටල්, සිම්පල් නම් සිම්පල්, ඒ වගේ මිලක්කම් තිබුණොත් ඒවා හරියට යොදන්න ඕන. ඉතින් මම මේ විදිහට මෙන්න ටයිප් කරා. ටයිප් කරලා ඕකේ කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා enter security code කියලා. අපි කලින් යොදපු ඊමේල් එකට verify code එකක් send කරා කියලා තමයි එයාලා මේ කියන්නේ. මේ මැසේජ් එක ආපු ගමන් ඔයාලට පේනවා countdown එකක් පල්ලෙහින් යනවා. මේ countdown එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔය අනිවාර්යයෙන්ම ඊමේල් එකට ගිහිල්ලා මෙන්න මේ security code එක type කරලා finish කියලා දෙන්න ඕන. අපි බලමු ඊමේල් එකට ගිහිල්ලා. ඉතින් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ 13.98 කියලා තමයි security code එක ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉක්මනින්ම නැවතත් app එකට ගිහිල්ලා type කරලා finish කියලා දෙන්න ඕන. හරි. මම එහෙනම් දැන් මේක finish කියලා දෙනවා. finish කියලා දුන්නාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අලුත් window එකක් එනවා. ඒ window එකේ බලා ගන්න පුළුවන් මේ message කීපයක් අපිට බලා ගන්න පුළුවන්. පල්ලෙහෙම තියෙනවා allow කියලා දෙන්න. ඊට පස්සේ මේක cancel කියලා දෙන්න මේන message එක. ඊට පස්සේ වාට දැන් devices add කරගන්න පුළුවන් ඔයාගේ account එක මේ වෙද්දින් ඔයා හදලා ඉවරයි. හරි. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලම කරේ මොකද්ද? ඉස්සෙල්ලම කරේ ගෙදර ඉන්න කෙනාගේ ෆෝන් එක මේන් ෆෝන් එක විදිහට අරගෙන ඒ ෆෝන් එකට account එකක් හදාගත්තා. හරි. තවම අපි device එක add කරලා නැහැ. අපි account එකක් හදාගත්තා විතරයි මේ. අපි එහෙනම් දැන් බලමු මේ account එකට කොහොමද device එක add කරන්න කියලා. ඉතින් device එකක් මේකට add කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැදින් තියෙනවා බටන් එකක් add devices කියලා. මෙන්න මේක උඩ ටච් කරන්න ඕන. ඒක උඩ ටච් කරන් පස්සේ උඩින්ම තියෙනවා scan QR code කියලා. DVR එකට සම්බන්ධ කරලා තියෙන ස්ක්‍රීන් එකේ QR code එක ස්කෑන් කරනවා නම් අපි මේ scan QR code කියන එක තමයි දෙන්න ඕන. ඉතින් මටත් අවශ්‍ය වෙන්නේ scan QR code එක තමයි. මොකද ස්ක්‍රීන් එකෙන් තමයි මම දැන් scan කරන්න යන්නේ. එහෙනම් මම දෙනවා scan QR code කියන එක. ඒක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ කැමරාව on වෙනවා. on වෙලා ඒත් එක්කම මැසේජ් එකක් එනවා. ඒක allow කියලා දෙන්න. ඊට පස්සේ මේන මැසේජ් එකෙත් උඩින්ම තියෙන මෙනු එක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරලා
ඔය අනිවාර්යයෙන්ම DVR එකේ ස්ක්‍රීන් එකේ අර මං කියපු QR කෝඩ් එක තියෙන තැනට යන්න ඕන ඒ settings වලට. ඉතින් ඒ QR කෝඩ් එක ස්ක්‍රීන් එකේ පේන්න තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ කැමරාවෙන් මේ QR කෝඩ් එක ස්කෑන් කරන්න. ස්කෑන් වුණාන් පස්සේ අපට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඩිවයිස් එක ස්කෑන් කරගත්තා. ඒක ඇඩ් කරන්න කියලා. ඉතින් මම මේ ඇඩ් කියන බටන් එක ටච් කරනවා. ඒක ටච් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඇඩ් කරපු එක කම්ප්ලීට් කියලා තමයි දැන් මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ next කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරන් පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඉතින් මේක උඩ තියෙනවා skip කියලා. ඉතින් ඒක skip දීලා ඔයාලට යන්න පුළුවන් ඉස්සරහට. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ කැමරා පද්ධතිය අපේ ස්මාර්ට්ෆෝන් එකට configuration වෙලා තියෙන්නේ mobile access configuration දැන් අපි සාර්ථකව සිදු කරගෙන ඉවරයි. හරි. අපි දැන් ඒ වැඩේත් කරලා ඉවරයි. දැන් මේ වැඩේ කරලා ඉවරයි කියන්නේ ඔයාට පුළුවන් මේ කැමරා පද්ධතිය ලෝකේ ඕනම තැනක ඉඳලා සජීවීව නිරීක්ෂණය කරන්න. නමුත් තව කෙනෙකුට බෑ. හැබැයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ ඔයාට බලන්න නෙමෙයිනේ පිටරට ඉන්න කෙනාට මේක ෂෙයා කරලා අන්නේ ඔප්ෂන් ටික හරි ගසලා දෙන එක. එතකොට දැන් පළවෙනි වැඩේ ඉවරයි. ඔයා හරහා තමයි දැන් මේ ඩිවයිස් එක ෂෙයා වෙන්න ඕන ඇප් එකේ. එයාට ඒ වැඩේ කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. මේ වැඩේදී මම ඔයාලට කල්තියම කිව්වා පිටරට ඉන්න කෙනා ගාව ෆෝන් දෙකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරි. ඒ විතරක් නෙමෙයි එයාට ඔයා කියලා දෙන්න ඕන මම දැන් මේ කියපු හැම දෙයක්ම. මොකද්ද? ෆෝන් එකට කොහොමද ඇප් එක දාගන්නේ? ඒ වගේම account එකක් හදන්නේ කොහොමද? අන්න එතෙන්ද යනකම් ඔයා කියලා දෙන්න ඕන. ඒ විතරක් නෙමේ ඩිවයිස් එක ඇඩ් කරන්නේ කොහොමද? ඒකත් කියලා දෙන්න ඕන. හැබැයි එයා ඩිවයිස් එක ඇඩ් කරන්නේ ඔයා කරපු විදිහට නෙමේ චුට්ටක් වෙනස් විදිහට. මොකද QR කෝඩ් එක ස්කෑන් කරන්න තියෙන්නේ එයාට DVR එකේ තියෙන QR කෝඩ් එක නෙමේ ඔයා එයාට ෂෙයා කරන QR කෝඩ් එක. මම මෙතනින් එහාට වීඩියෝ එකක් කරද්දි මම ෆෝන් එකකට ෂෙයා කරලා තවත් ෆෝන් එකක් උඩින් තියලා තමයි ස්කෑන් කරන්නේ. අන්න ඒ විදිහට පිටරට කෙනාට සිද්ධ වෙනවා ඔයා එවන QR කෝඩ් එක. හොඳට මතක තියාගන්න ඕන මේ QR කෝඩ් එක තප්පර 295ක කාලයක් තමයි මේක වැලිඩ් වෙන්නේ. ඊට පස්සේ ඒ වෙලාව අතරතුර එයාට කරගන්න බැරි වුණොත් එහෙම ඔයාට නැවත සිද්ධ වෙනවා ඒ දේවල් මුල ඉඳලම සිදු කරලා QR කෝඩ් එක නැවත එයාට යවන්න. හරිනේ? මතකයි නේද? එහෙනම් ඔයා යවන ෂෙයාරින් QR කෝඩ් එක වැලිඩ් වෙන්නේ තප්පර ගානකට විතරයි. හරි. ඒකත් මතක තියාගන්න අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. ඉස්සලම මෙන්න මේ විදිහට මේ ඩිවයිස් එකට යන්න ඕන. ඩිවයිස් එකට ගිහිල්ලා මේකේ තිත්තිර තුනක් තියෙනවා දකුණු පැත්තේ ඉහළින්. අන්න ඒක උඩ ටච් කරන්න ඕන. මේ වැඩේ කරන්නේ අපි ඉස්සල්ලාම ඇප් එකෙන් ඩිවයිස් එකක් ඇඩ් කරගත්තනේ. අන්න ඒ ෆෝන් එකකින් තමයි මේක කරන්න ඕන. හරි. එහෙනම් අපි මෙන්න මේ තිත්තිරි තුන උඩ ටච් කරනවා. ටච් කරන් පස්සේ අපිට මෙන්න මේ විදිහට මෙනු ඔප්ෂන් එකක් එනවා. ඒකේ උඩින්ම තියෙනවා ෂෙයා කියලා. මෙන්න මේ ෂෙයා කියන එක උඩ ටච් කරන්න ඕන. ඒක උඩ ටච් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ share with user කියන එක උඩ ටච් කරන්න ඕන. ඒක උඩ ටච් කරන් පස්සේ ඔයාලට පේනවා උඩින්ම තියෙනවා share QR කියලා. මෙන්න මේක උඩ ටච් කරන්න ඕන. මේක උඩ ටච් කරන් පස්සේ share වෙන්න ඕන මොනවද කියලා තමයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහින් තියෙනවා next කියලා අන්නේ බටන් එක ටච් කරන්න. ඒක ටච් කරන් පස්සේ මෙන්න මේ විදිහට මෙනු බාර් එකක් එනවා. ඒක ටච් කරන් පස්සේ මෙන්න මේ විදිහට නැවතත් යටින් තියෙන OK කියලා බටන් එක අන්න ඒක උඩ ටච් කරන්න ඕන. ඒක උඩ ටච් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කවුන්ට් ඩවුන් එකක් එක්ක පල්ලෙහින් කවුන්ට් ඩවුන් එකක් යනවා. මේ කවුන්ට් ඩවුන් එකට අදාළ ටයිම් එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරගන්න ඕන. මේ කවුන්ට් ඩවුන් එක අඩු වෙන්න කලින් මේ වෙලාව හොඳට මතක තියාගන්න ඕන. මේ කවුන්ට් ඩවුන් එක අඩු වුණොත් මේ QR කෝඩ් එක වැලිඩ් වෙන්නේ නැහෙනි. එතකොට මෙතන ගියපු ෂැනින් මෙන්න මේ QR කෝඩ් එක පිටරට ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම ඉක්මනින් යවන්න ඕන. ඒ වගේම ඒ කෙනාටත් කියන්න ඕන ඉතා ඉක්මනින් මේ QR කෝඩ් එක අනිත් ෆෝන් එකෙන් ස්කෑන් කරන්න කියලා. ඊට පස්සේ පිටරට ඉන්න කෙනා මෙන්න මේ විදිහට වැඩේ ස්ටාර්ට් කරන්න ඕන ඉතා ඉක්මනින්. අපි අර කලින් කරපු වැඩ ටික තියෙනවනේ. අන්න ඒ ටිකම තමයි දැන් කරන්න ඕන. add devices යන්න ඕන ඒ ෆෝන් එකෙන්. ඊට පස්සේ scan QR code කියන එකට යන්න ඕන. ඒක උඩ ටච් කරන්න ඕන. ඊට පස්සේ අර එන මැසේජ් ටිකම එනවා. ඒ ටික අර විදිහටම ලබා දෙන්න ඕන. මෙතනදී allow කියන එක ලබා දෙන්න ඕන. මෙතන මේ උඩින් තියෙන මෙනු එක ලබා දෙන්න අර විදිහමයි. කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ අපි scan කරන්නේ DVR එකට add වෙලා තියෙන screen එකේ
network settings වල තියෙන QR code එක නෙමෙයි. මෙතනදී අපි අපේ ෆෝන් එකකින් අපි කවුන්ට්ඩවුන් එකක් එක්ක ගත්තනේ QR code එක. අන්න ඒක තමයි අපි අනිත් ෆෝන් එකෙන් ස්කෑන් කරන්න ඕන. මොකද මෙතනදී වෙන්නේ මේක ෂෙයා වෙන එක. නේද? මෙතනදී අපි කරන්නේ අර ෆෝන් එකෙන් ඒක මේන් ඩිවයිස් එකක් විදිහට ඒක මේන් ෆෝන් එක විදිහට තියෙනවා. මොකද පළවෙනියෙන්ම කන්ෆිගරේෂන් කරේ ඒ ෆෝන් එක. ඒක තමයි මේන් විදිහට තියෙන්නේ. ඒකෙන් තමයි අපි අනිත් කට්ටියට ෂෙයා ලබා දෙන්නේ. ෂෙයා කිරීම සිදු කරන්න වෙන්නේ. ඒකට අදාළ QR code එක තමයි අපි ස්කෑන් කරන්න ඕන. හරි. ඒක ස්කෑන් කරන් පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා ස්කෑන් කිරීම සාර්ථකයි කියලා. ඊට පස්සේ පල්ලෙහින් තියෙනවා බටන් එක. ඒක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා sharing successful කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දින් මේ device එක අනිත් ෆෝන් එකට add වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් back to home යන්න. ඒකට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් ෆෝන් එකෙත් මේ විදිහටම මේ device එක add වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වැඩේ කරන්නේ. පැහැදිලි නේද? මම හිතනවා ඉතා පැහැදිලිව ඔයාට තේරෙන්නේ නැති කියලා. දැන් ඔයාට ෆෝන් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ ෆෝන් එක උඩින් තමයි ස්කෑන් කරේ අපි. දැන් මෙතනදී මම WhatsApp කිරීමක් සිදු කරේ නැහැ. ඔයාට සිද්ධ වෙනවා පිටරට ඉන්න කෙනාට මේ QR code එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒක WhatsApp හෝ email නැත්නම් Messenger හරහා යවන්න. එතකොට මෙන්න මේ QR code එක තමයි තවත් ෆෝන් එකකින් ස්කෑන් කරලා එයා ඒ වැඩේ සිදු කරගන්නේ. මොකද ඔයාගේ ෆෝන් එක එයා ගාවට අරන් යන්න බැහැනේ. එයා ගොඩක් ඈත ඉන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක යවන්න. හැබැයි කිසිම වෙලාවක DVR එකේ තියෙන QR code එක එහාට යවන්න එපා. ඒක වැඩ කරන්නේ නැහැ. මොකද device එක main phone එකකට මේක add වෙලා ඉවරයි. තවත් කෙනෙකුට බෑ නැවත ස්කෑන් කරලා මේ device එක add කරගන්න. ඒ කියන්නේ main phone එක හරහා share කිරීමකින් තමයි තවත් කෙනෙකුට මේක බලන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ විතරක් නෙමෙයි මේ වැඩේ කරලා ඉවරනම් පස්සේ ඔයා මතක ඇතුව මෙන්න මේ වැඩේ කරන්න ඕන. මොකද්ද? දැන් පිටරට ඉන්න කෙනා නැත්නම් ඈත ඉන්න කෙනා මේක ටච් කරලා දැන් view කරන්න යනවා කැමරා. එතකොට එයාට මේක view වෙන්නේ නැහැ. password එකක් ඉල්ලනවා. ඔයා යවන්න ඕන අනිවාර්යයෙන්ම DVR එකට දාපු password එක. අංක 1. ඒක වැඩ කරේ නැත්නම් encrypt password එකක් තියෙනවා. මෙන් බලා ගන්න QR code එකට උඩින් තියෙනවා encrypt password එකක් තියෙනවා. එතකොට verification code කියලාත් අපිට බලා ගන්න පුළුවන්. verification code කියලා තියෙන්නේ ඒ විදිහටම තමයි. ඉතින් මෙතන පොඩි ඇහැක් වගේ තියෙනවා. අපිට පේන්නේ dot කීපයක් තියෙනවා වගේ. මොකද password එක පෙන්වන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ ඇහැ වගේ තියෙන icon එක උඩ click කරද්දී මේ අකුරු ටික password එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ password එකත් එයාට යවන්න. DVR එකේ password එක type කරලා යවුවට සමහරක් වෙලාවට ඒක ගන්න නැති වුණොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එකත් එයාට යවන්න. අනිවාර්යෙන් මේකත් එක්ක මේක වැඩ කරන්න ඕන. හරිනේ? පැහැදිලිද හැමෝටම? මම හිතනවා ඊට සරලව මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරා කියලා. හරි. එහෙනම් මේ විදිහට අද අපේ වීඩියෝ එක නිමා කරනවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.